අයිබෝන් මම අචිත බෝධක පනාගොඩ. අපි මීට කලින් වීඩියෝවලින් ටොයෝට වැනි වාහනවල දකින්න ලැබෙන පව ස්පලිට් හයිබ්‍රිඩ් පද්ධතිය ගැන වගේම නිසාන් ඊපව වාහනවල තියෙන එමන්තයි නිසා නීපව වාහනවල භාවිතා කරන සීරීස් හයිබ්‍රිඩ් පද්ධති ගැනත් දීර්ඝව කතා කලා ඔබට මතක ඇති. මතක් කරලා බැලුවොත් පව ස්පලිට් හයිබ්‍රිඩ් එකකදී එන්ජිම සෑම විටම රෝධවලට සම්බන්ධ වෙලා තියන්නේ. ඒවගේම සීරීස් හයිබ්‍රිඩ් එකකදී එන්ජිම කරන්නේ ජෙනරේටරයක් විදිහට ක්‍රියා කරලා එමනත ජෙනරේටරයක් විදිහට ක්‍රියාත්මක වෙලා විදුලිය නිපදවන එක විතරයි. එහෙම නැත්නම් විදුලිය උත්පාදනය කරන එක විතරයි. එය කිසිම වෙලාවක රෝධවලට ඍජුව සම්බන්ධ වෙන්නේ නැහැ. අද මම කතා කරන්නේ මේ පද්ධති දෙකේම වාසිය එකතු කරපු සීරීස් පැරලල් ඩෙඩිකේටඩ් හයිබ්‍රිඩ් ට්‍රාන්ස්මිෂන් එහෙමත් නැත්නම් DHT පද්ධතිය ගැන. මේ පද්ධතිය මුලින්ම ලෝකයට අඳුන්වා දුන්නේ මිත්සුබිෂි සමාගමයි. ඔවුන්ගේ මිත්සුබිෂි අවුට්ලෑන්ඩර් PHEV එහෙම නැත්නම් ප්ලග්-ඉන් හයිබ්‍රිඩ් ඉලෙක්ට්‍රික් වෙහිකල් කියන මෙන්න මේ වාහනය හරහා තමයි අවශ්‍ය වෙලාවට විතරක් එන්ජිම රෝධවලට සම්බන්ධ කිරීමේ ක්‍රමය මුලින්ම ලෝකයට අඳුන්වලා දුන්නේ. අද අපි කතා කරන මේ තාක්ෂණයේ ආරම්භය සිද්ධ වුණේ අන්න එතනින්. ඇයි මේකට ඩෙඩිකේටඩ් හයිබ්‍රිඩ් ට්‍රාන්ස්මිෂන් එකක් කියන්නේ? එහෙම නැත්නම් සරලවම ඇයි මේක අපි ඩෙඩිකේටඩ් හයිබ්‍රිඩ් ට්‍රාන්ස්මිෂන් එකක් කියලා හඳුන්වන්නේ? මෙහි ඇති සුවිශේෂීම දේ තමයි එන්ජිම සහ මෝටර් රෝධවලට සම්බන්ධ වන ආකාරය ක්ලච් සහ ගියර් හරහා අවශ්‍යතාවය අනුව සම්බන්ධ කිරීමට හා විසන්ධි කිරීමට හා ගියර් මාරු කිරීමට ඇති හැකියාවයි. අපි කලින් කතා කළ සීරීස් හා පව ස්පලිට් පද්ධති දෙකේම මෙහෙම ක්ලච් හෝ ගියර් මාරුවීමක් සිද්ධ වෙන්නේ නැහැ. සීරීස් එකේදී එන්ජිම රෝධවලට සම්බන්ධව නැති අතර පව ස්පලිට් පද්ධතියේදී එන්ජිම සෑම විටම රෝධවලට සම්බන්ධ වී තිබෙන්නේ එකම ගියර් අනුපාතයකටයි. හැබැයි DHT පද්ධතියේදී එහෙම නැත්නම් මේ ඩෙඩිකේටඩ් හයිබ්‍රිඩ් ට්‍රාන්ස්මිෂන් පද්ධතියේදී ගියර් මාරු කිරීමෙන් එන්ජිම සහ මෝටර් රෝධවලට සම්බන්ධ වන ගියර් අනුපාතය වෙනස් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ගියර් රේෂියෝ එක වෙනස් කරන්න පුළුවන්. මෙහි ඇති සරලම ක්‍රමය අපිට Mitsubishi PHEV, Honda EHEV සහ BYD DMI වැනි පද්ධතිවල දකින්න පුළුවන්. එහෙම නැත්නම් මේ බේසික්ම ඉන්ටිග්‍රේෂන් එක අපිට මේ වාහනවල දැක් ගන්න පුළුවන්. මෙහිදී පැයට කිලෝමීටර් 70ක් වගේ වේගයකට එනකන් වාහනය ක්‍රියා කරන්නේ සීරීස් හයිබ්‍රිඩ් එකක් විදිහටයි. එතෙක් එන්ජිම කරන්නේ මෝටරයට අවශ්‍ය විදුලිය උත්පාදනය කරන එක විතරයි. හැබැයි වාහනය අධිවේගී මාර්ගයක වගේ වැඩි වේගයකට ආපු ගමන්ම පද්ධතියේ ඇති ක්ලච් එකක් මගින් එහෙම නැත්නම් අපි මේකට කියනවා ලොක් අප් ක්ලච් එකක් කියලා මගින් එන්ජිම ඍජුවම එහෙම නැත්නම් ඩිරෙක්ට් ඩ්‍රයිව් ක්‍රමවේදය යටතේ රෝධවලට සම්බන්ධ වෙනවා. මොකද වැඩි වේගයකදී විදුලි මෝටරයට වඩා එන්ජිමෙන් ඍජුවම රෝධ කරකවන එක ඉතාමත්ම කාර්යක්ෂමයි. වර්තමානය වන විට ගොඩක් චීන නිෂ්පාදකයන් මේ පද්ධතිය භාවිතා කිරීමට යොමු වෙලා ඉන්නවා. සරලම ඉන්ටිග්‍රේෂන් එක වන සීරීස් පද්ධතියකට ක්ලච් එකක් දැමීමේ සිට ගියර් කීපයක් ඇති DHT දක්වා මේ පද්ධති විකාශනය වෙලා තියෙනවා. විශේෂයෙන්ම චීනයේ GWM එහෙම නැත්නම් Great Wall Motors, Chery, MG එහෙම නැත්නම් MG කියන්නේ අපි සායික් මෝටර්ස් ලගේම සබ් බ්‍රෑන්ඩ් එකක් සහ ගීලි වැනි සමාගම් දැන් භාවිතා කරන්නේ ගියර් දෙකක් හෝ තුනක් සහිත DHT පද්ධති. මෙහිදී එන්ජිම රෝධවලට සම්බන්ධ වුණාට පස්සේ වාහනයේ වේගය සහ අවශ්‍යතාවය අනුව ගියර් මාරු කරගන්න පද්ධතියට හැකියාව ලැබිලා තියෙනවා. මේ මල්ටි ස්පීඩ් 2 ස්පීඩ් හෝ 3 ස්පීඩ් පද්ධති නිසා ලැබෙන විශේෂ වාසිය තමයි ඕනෑම මාර්ග තත්වයකදී වාහනයට ලබා දිය හැකි අමතර ජවය. උදාහරණයක් විදිහට ඔබ බෑවුම් සහිත කන්දක් නගිනවා නම් DHT පද්ධතිය එහි පළමු ගියරය භාවිතා කරලා එන්ජිමේ සහ මෝටරයේ උපරිම ව්‍යාවර්තය එහෙම නැත්නම් ටෝක් එක රෝධවලට ලබා දෙනවා. මේ තනි ගියර් එකක් තියෙන පද්ධතිය වලට වඩා ලොකු ජවයක් ලබා දීමේ හැකියාව තියෙනවා. ඒ වගේම අධිවේගී මාර්ගයක යනකොට පද්ධතිය ස්වයංක්‍රීයවම ඉහළ ගියර් වලට මාරු වෙනවා. මෙහිදී එන්ජිමේ වේගය එහෙම නැත්නම් එන්ජින් RPM එක අඩුවෙන් පවත්වා ගනිමින්
ඉන්ධන දහනය අවම කරමින් ඉතාමත්ම කාර්යක්ෂමව ඒ අදාළ ගමන යන්න පුළුවන් වෙන හැකියාව ලැබෙනවා. මේ හරියට සාමාන්‍ය වාහනයක ගියර් මාරු කිරීමේ වාසිය සහ හයිබ්‍රිඩ් තාක්ෂණයේ කාර්යක්ෂමතාවය එකට එකතු කිරීම. සීරීස් පද්ධතියක වාසිය නගරය තුළ එහෙම නැත්නම් මේ කෙටි දුරවල් වලදී ඉතාමත්ම කාර්යක්ෂම වීමයි. හැබැයි අධිවේගී මාර්ගවලදී එන්ජිමෙන් විදුලිය නිපදවා නැවත මෝටරයටදී රෝද කරකවීම එතරම් කාර්යක්ෂම නැහැ. එහිදී ඉන්ධන පිරිමැස්ම සැලකිය යුතු ලෙස අඩු වෙනවා. පවර් ස්ප්ලිට් පද්ධතියක වාසිය එහි විශ්වාසවන්ත භාවයයි. හැබැයි එහි එන්ජිම සෑම විටම රෝදවලට සම්බන්ධ නිසා අධික ජවයක් අවශ්‍ය වෙලාවට මෝටරයේ උපරිම බලය පමණක් භාවිතා කිරීමට අපහසු වීම වැනි සීමාවන් තිබෙනවා. ඒ වගේම එහිදී රබර් බෑන්ඩ් එෆෙක්ට් එකක් අපිට දකින්න ලැබෙනවා. ඉතින් මේ රබර් බෑන්ඩ් එෆෙක්ට් එක කියලා කියන්නේ ඔය Toyota hybrid වාහනයක් එහෙම කන්දක් එක දිගට ඇදගෙන යනකොට එන්ජිම එකම RPM එකෙන් රේස් වෙලා තියෙන එකට තමයි මෙන්න මේ රබර් බෑන්ඩ් එෆෙක්ට් එක කියලා කියන්නේ. DHT පද්ධතියේ වාසිය නගරය සහ අධිවේගී මාර්ග යන දෙකටම ඉතා හොඳ වීමයි. ගියර් කීපයක් තිබීම නිසා පවර් ස්ප්ලිට් වලට වඩා වැඩි ජවයක් කඳු පල්ලම් වලදී ලබා දෙන්නත් සීරීස් පද්ධතියකට වඩා වැඩි ඉන්ධන පරිමැස්මක් අධිවේගී මාර්ගවලදී ලබා දෙන්නත් මෙයට පුළුවන්. මෙහි ඇති එකම වාසිය වන්නේ පද්ධතියේ ඇති සංකීර්ණ භාවයයි. ඉතින් මේ නිසා මේ DHT පද්ධතිවල වැඩි නඩත්තු වැඩි අලුත් වඩියා කිරීම වගේ දේවල් එන්න පුළුවන්. සාරාංශයක් විදිහට ගත්තොත් සීරීස් පැරලල් DHT කියන්නේ අවශ්‍ය වෙලාවට විතරක් එන්ජිම රෝදවලට සම්බන්ධ කරලා ගියර් මාරු කරමින් උපරිම ජවය සහ කාර්යක්ෂමතාවය ලබා දෙන ඉතාමත්ම කාර්යක්ෂම පද්ධතියක්. ඔබ ඊළඟට වාහනයක් මිලදී ගන්නවා නම් එහි ඇත්තේ මොන වගේ හයිබ්‍රිඩ් පද්ධතියක්ද යන්න ගැන ඔබට හොඳ අවබෝධයක් ඇති කියලා මම හිතනවා. ඉතින් එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් නැවතත් හම්බ වෙනකන් සියලු දෙනාට සුබ දවසක්. අයබෝවන්. ජය වේවා.